බොහොම නරක ආරංචියක් තියෙනවා ඩුබායි වල. ඔයාගේ කවුරු හරි ඩුබායි ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ෂෙයා කරගන්න. ඉතින් කනගාටුයි මේ වගේ දෙයක් කියන්න ඇවිල්ලා සිද්ධ වුණාට මේවා වුණේ කලින්. මේ ළඟදී තමයි කොවිඩ් වලින් පස්සේ තමයි මේ ඔක්කොම වෙන්න පටන් ගත්තේ. ඉතින් මේ වීඩියෝ එක ක්ලික් කරලා ඔයා මේ channel එකට මේ වීඩියෝ එක බලන්න ආවේ. ඔයාට ඩුබායි ගැන UAE ගැන මොකක් හරි බැඳීමක් හැඟීමක් තියෙන නිසා. ඉතින් අද කතාව ටිකක් බොහොම සෝචනීය කතාවක්. හේතුව ඇවිල්ලා මම කතාව ඉවරනකම් අහන්න මේක දැනගන්න ඕනේ. ඔයාගේ කවුරු හරි ඩුබායි ඉන්නවා නම් ඔයාගේ පුතා හරි ඔයාගේ දුව හරි ඔයාගේ ඥාතියෙක් හරි යාළුවෙක් හරි ඩුබායි ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ෂෙයා කරගන්න. මොකද හේතුව බොහොම නරක ආරංචියක් තියෙනවා ඩුබායි වල ලංකාවෙන් ආපු කොල්ලෝ කියන්නේ තරුණ කොල්ලෝ ඩුබායි වල තියෙනවා. කට්ටිය දන්නවා එක එක ප්‍රදේශ සාජ අජමාන් ඔය වගේ ටිකක් ජනාකීර්ණ ප්‍රදේශ තියෙනවා ලංකාවේ මිනිස්සු වැඩිපුර ගැවසන. ඉතින් ඒ වගේ තැන්වල අපේ ලංකාවේ මිනිස්සු ලංකාවේ කට්ටිය ඇවිල්ලා වීසා එකක් දාගෙන ඇවිල්ලා විසිට් වීසා එකක් අන්තිමට ඒ වීසා එක වෙන වීසා එකකට මාරු කරගන්න නැතුව නීති අනුකූල නොවන විදිහට මෙහෙ ඉඳගෙන ඔකට දන්නවා ගොඩක් කට්ටිය කතා කරනවා දැන් ලංකාවේ අයිස් කියන මත්ද්‍රව්‍ය ගැන. ඒක වෙන වෙන මිනිසුන්ගෙන් අරගෙන මේ කට්ටිය ප්‍රසිද්ධියේ ලොකු වීරයෝ වගේ වෙළඳාම් කරන කතාවක් ගැන හොඩුවාවක් ගියා. ඉතින් මම මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මගේ යාළුවෝ ඉන්නවා ඒ පැතිවල මම මේ කට්ටියන් අහලා බැලුවා. ඒ කට්ටිය එක කන්ෆර්ම් කරා ඔව් එහෙම දෙයක් යනවා. වීඩියෝ ෆොටෝස් ඒවලා තියෙනවා. එහෙම අපේ ලංකාවේ අය කොණ්ඩ වවාගෙන කරාමු දාලා ෂෝට් ඇඳගෙන රස්තා විදියට ඇවිල්ලා ඒ කට්ටියගේ ලයිෆ් ස්ටයිල් එක කට්ටියගේ ඒක එන්ජොයි කරන විදිය ඒකට කාටවත් මොකුත් කියන්න බෑ. හැබැයි එහෙම ඉඳගෙන ඔය වගේ බොහොම දරුණු ගණයේ අපරාධයකට අපරාධයක් කියලා අපි දකින්නේ. ඒ වගේ මත්ද්‍රව්‍යයක් වෙළඳාම් කරනවා කියන එක. ඉතින් ඒ වගේ දෙයක් කරනවා කියලා බොහොම සනාථ වෙන විදිහට තොරතුරු ආව නිසා මම Facebook එකේ වීඩියෝ ක්ලිප් එකක් කරලා දැම්මා. ඔයාලට සැකයක් තියෙනවා නම් මම මේ කියන එක ගැන ඒ Facebook එකේ මෙතනින් දාන්නම් මම මේ දාපු වීඩියෝ එක. ඒක යටට ගිහලා බලන්න කමෙන්ට් කරලා තියෙනවා මිනිස්සු සහ සුද්ධෙන් ඒ කට්ටිය දැකලා තියෙනවා. ඒ කට්ටිය අත්දකින්නවා. ඒ කට්ටියගේ සාක්ෂිත් එක කට්ටිය කියලා තියෙනවා. ඔව් අපි දකින්නවා අපි මෙහෙම අපේ කට්ටිය ඇවිල්ලා කරනවා කියලා. ඉතින් මම බොහොම කරුණාවෙන් ඉල්ලන්න කැමතියි අපේ කොල්ලෝ තමයි මල්ලිලා මම කැමති ඉල්ලන්න ඔය වැඩේ කරන්න එපා. ඔය වැඩේ කරාම වෙන්නේ ලංකාවට තියෙන ඔපචුනිටි මෙහෙට ඇවිල්ලා දෙයක් කරගන්න කට්ට කාගෙන දුක් විඳගෙන ගිනි අවුවේ වැඩ කරගෙන ගෙවල් වලට සල්ලි ආවලා ලංකාවේ මිනිස්සු පෝෂණය කරන මහා පරිමාණයේ ලක්ෂ 3මාරකට අධික පිරිසක් ඉන්නවා ඩුබායි වලින් මෙහා ඇවිල්ලා. ඔයා ඔය කරන්නේ මිනිසුන්ගේ මූණේ දැලි ගන්න එක. ඒ මිනිසුන්ගේ ජොබ් අහිමි කරන එක. ඒ මිනිස්සු ඇතුළව තව ලංකාවෙන් ඩුබායි වලට එන්න තියෙන මිනිසුන්ගේ අවස්ථා නැති කරන එක. මොකද ඒ වගේ දේවල් කරනවා කියලා හයිලයිට් වුණාට පස්සේ මෙහි තියෙන නීතියට හිතන්නේ අපේ මිනිස්සු වීසා එකක් දාගෙන ටිකට් එකක් දාගෙන මෙහෙට එන්නේ ජාවාරම් කරන්න කියලා. ඒ නිසා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා නවත්තන්න ඔය වැඩේ. ඔයාට අතපය අතර තියෙනවා. ඔයා මෙහි ඇවිල්ලා ඉන්නේ ජෙනුයින් විදියට නම් ඔයාට පුළුවන් අනිත් මිනිස්සු වගේ වැඩක් කරලා ජොබ් එකක් කරලා සාධාරණ දිරිකයක් හරි අම්බ කරලා ඔයා හැම වෙලාවෙම මම දන්නවා ඉන්නේ බයෙන් සැකෙන් හැම වෙලාවෙම ඉන්නේ බොහොම දෙගිඩියාවෙන්. මොකද ඔයාගේ වයස පොඩි. ඔයාට දන්නේ නැහැ මෙහාට පස්සේ මෙහි තියෙන නීතිය මොකද්ද. ඔයා අහුනොත් එහෙම අහුවෙච්ච කට්ටිය ගොඩක් ඇතුලේ ඉන්නවා කියලා මට ආරංචි වුණා. අවුරුදු ගාණක් හිරේ ඉන්නවා මේ හිරේ ඉන්නවා කියන්නේ ඔයාට ඉතින් අපායක ඉන්නවා වගේ. ඒ නිසා ඔය වගේ දේවල් කරන්න එපා. ඔයා මේක අහුවෙලා ලංකාවට යවුවත් ලංකාව නිදාස් කරන්නෙත් නැහැ. මෙහෙන් යවන්නෙත් ලංකාවේ පොලිසියට ගෙලින්ම මේ වගේ දෙයක් ඩුබායි UAE වෙලාවිලා ඔයා කරා කියලා. ඉතින් මේ වගේ දරුණු විදිහට ඔයාගේ ජීවිතේ අගාධයකට දාගන්න එපා. මෙච්චර ඔපචුනිටි තියෙන රටකට ඇවිල්ලා. ඔයා ඔය කරන වැඩේ දිගටම කරන් ගියොත් වෙන්නේ අපිටත් මෙහෙන්න වෙන්නේ නැහැ. තව අලුතෙන් වැදගත් බුද්ධිමත් මෙහෙ ඇවිල්ලා හරි විදියට ජෙනුයින් විදියට වැඩක් කරලා ජීවිතේ හරි විදියට මේ ගොඩ දාගන්න පුළුවන් මිනිසුන්ට තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ නිසා මම කැමති ඉල්ලා සිටින්න අපේ ලංකාවෙන් මෙහෙට එන කට්ටියට වීසා දෙන ටිකට් දෙන ඒ වගේ ශේෂ්ත්‍රවල ඉන්න අය පොඩ්ඩක් මෙහෙට එද්දී හොයලා බලන්න මොනවටද මේ කට්ටිය එන්නේ මොකද්ද මේ කට්ටියගේ අරමුණ වයස මොකද්ද ස්කිල් එක මොකද්ද ඒ දේවල් බලලා පොඩ්ඩක් ඔය කට්ටිය වැඩ කරොත් මේ වගේ දේවල් නතර වෙයි. මොකද ගොඩක් අය කරන්නේ වීසා එකට ටිකට් එකට ලාභයක් තියෙනවා. ඉතින් ලාභ නැතුව කවුරුත් බිස්නස් කරන්නේ නැහනේ. ඒ ලාභේ තකා ඕනේ කෙනෙක් මෙහෙට ගෙනලා පටවනවා. ලංකාවෙත් දැන් අර පොලිස් සර්ටිෆිකේට් එක ඉල්ලලා කලින් ඉඳන් ඔකට දන්නවා ඒ රික්වයර්මන්ට් එක තාමත් තිබ්බට සමහර කම්පැනි මෙහෙ දැන් ඒක රික්වෙස්ට් එක අවොයිඩ් කරලා දිනවා. අවශ්‍යම නැහැ. ඉතින් ඔය වගේ රික්වයර්මන්ට් ආවේ මේ වගේ අපේ අයකින් කම්ප්ලේන් ගොඩක් අපිලා තියෙන නිසා ඔකට දන්නවා රෙකෝඩ් වෙනවා මේ හැමදේම අපේ
පොලිසියට කම්ප්ලේන්ට් එක පවා නැෂනලිටි වශයෙන්. ඒ නිසා මම බොහොම කනගාටුයි මේ විස්තරය ඔකට කියන්න හම්බුනාට. මොකද අපි මෙහි මම මේ අවුරුදු ගානක් ජීවත් වෙනවා. ඒ අතරතුර අපි ගොඩාක් හැලැප්පීම් වලට මුහුණ දීලා තමයි මේ තැනට ආවේ. මගේ YouTube channel එකේ TikTok Facebook එකේ මම කියලා දෙනවා කොහොමද මම අපි මේ තැන් වලට ආවේ කියලා. මේක ගොඩක් කියනවා අපිත් එක්ක ඒ කාල සීමාවේ ඒ කාල පරාසය ආපු. ඉතින් ඒ දවස්වල අපි ඔයා කියන්නේ තවම අපි මම S2 දැකලවත් නැහැ ඔය කියන දේවල්. ඉතින් ඒ වුණාට අවුරුදු 2000 විතර ඉපදෙච්ච කට්ටිය ඇවිල්ලා ලොකු රිස්ක් එකක් අරගෙන එයා හිතන්නේ ඒක මට ඒපු මේ වීඩියෝ ක්ලිප් ඒපු ෆොටෝ ඒපුවයි කිව්වේ ඒ කට්ටිය හිතන් ඉන්නේ ඒක ලොකු ජයග්‍රහණයක් වගේ තමයි මේ දේ කරන්න කියලා. ඒ කට්ටියගේ බ්‍රෑන්ඩ් නේම් වලින් ඒ කට්ටියගේ නම් හදාගෙන පැකට් ඒවා වෙන කට්ටියකින් මොකටද දන්නවා මේවා සප්ලයි කරන මිනිස්සු කපටි. ඒ කට්ටිය කරන්නේ ඔයාව ඉස්සරහට දාලා ඔයාගෙන් වැඩේ කරගෙන අන්තිමට ඔයාව ඇතුළට යවන එක තමයි කරන්නේ. ඒ නිසා ලංකාවේ මේ දේ බොහොම ප්‍රචලිත වෙලා තියෙනවා. අන්තිමට ඩුබායි වලට ඇවිල්ලා ඩුබායි වල ඉන්න අපේ අහිංසක අලුතෙන් ඇවිල්ලා ස්ට්‍රෙස් එකේ ඉන්න කොල්ලොන්ගේ ෆන් එකක් දෙන්න කියලා අන්තිමට ඒ මිනිසුන් අබ්බයි කරලා ඒ මිනිස්සු මෙහෙට ආපු ඒ මිනිස්සුගේ ගමන කඩාකප්පලන එක වෙන්නේ. ඉතින් මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා ලංකාවේ ඉඳන් මෙහෙට ඇවිල්ලා ඉන්න දෙමව්පියන්ගේ දරුවෝ ඉන්නවා නම් කියන්නේ තරුණ වයසේ පොඩ ඇඩ්වයිස් කරන්න ඒ කට්ටියටත් මේ වගේ දේවල් වෙනවා. පරිස්සම් වෙන්න. යම යාළුවම 100% විශ්වාස කරන්න පුළුවන් යාළුවෝ නෙවෙයි මේ ඉන්නේ. ඔයාගේ දරුවා මේවට අබ්බැහි කරන්න පුළුවන්. ඔයාගේ ඒ මෙහෙට ඇවිල්ලා සල්ලි හම්බ කරලා පෞල් ජීවිතේ සාර්ථක කරගන්න ආපු කෙනා අන්තිමට ලංකාවට යද්දී අබ්බැහි වෙලා බේබත් එක් වෙලා යන තත්ත්වයටපත් වෙයි මෙහෙම ගියොත්. මොකද හේතුව ඔකට දන්නවා මෙහෙට ආවට පස්සේ ස්ට්‍රෙස් එක වැඩි වුණාට පස්සේ ජොබ් එකක් හොයාගන්න එනවා. අන්තිමට ස්ට්‍රෙස් එක වැඩි කර කියා ගන්න දෙයක් මොකුත් නැහැ. ඉස්සෙල්ලාම ගිහිල්ලා ඔය වගේ කෙනෙක්ට හවුනොත් එහෙම එකක් දෙකක් නිකන් දීලා අන්තිමට ඒ ෆීලින් එක එකට දීලා ඒ කට්ටිය එකට අබ්බැහි වුණාට පස්සේ අන්තිමට මෙහි ඇවිල්ලා කාඩවල වලට පැනලා ෆෝන් වරකම් කරලා දුවලා ගිහිල්ලා ඒ ෆෝන් උකස් කරලා එක විදියට විකාර වැඩ කරලා සල්ලි හම්බ කරලා ලංකාව වගේ මෙහි ඇසිඩන්ට් try කරනවා. ඉතින් බොහොම කනගාටුදායක තත්ත්වයක්. මේ වීඩියෝ එක බලන හැමෝගෙම මම කැමතියි ඉල්ලා සිටින්න ලංකාවේ නම මෙහි ඇවිල්ලා කන්න එපා. මේක ඇවිල්ලා බොහොම දියුණු තැනක්. මිනිසුන්ට හරියට දෙයක් හම්බ කරලා ලංකා මිනිසුන්ට විදේශ නිමේට හැමදාම මම කියනවා වගේ මේ උදව්වක් වෙලා ලංකා මිනිසුන්ගේ ජීවිත කොට දාන්න පුළුවන් තැනක්. ඉතින් ඒ තැන වැඩ කරන බොහොම බුද්ධිමත් වැදගත් ලොකු පොසිෂන් වල ලක්ෂ ගණන් හම්බ කරන ජීවත් වෙන මිනිස්සු මෙහි ඉන්නවා. ඉතින් මේ මිනිස්සු මේවා දකිනවා. මේ මිනිස්සුන්ට එළියටලා කියන්න බෑ. ගොඩක් අය මට මැසේජ් කරලා කිව්වා මේ දේ කියන්න සමාජයේ. මොකද ගොඩක් අයට ඇවිල්ලා කියන්න පුළුවන් හැමෝටම බෑ. පොඩි දන්නව කට්ටිය මීඩියා වලින් මේවා එළියට දාන්න බෑ. ඉතින් ඒ නිසා මම කිව්වා රයිට් මම කියන්නම් කියලා මම Facebook එකේ දැම්මා. ඒක 500,000 විතර බලලා දිනවා. ඉතින් කනගාටුයි මේ වගේ දෙයක් කියන්න ඇවිල්ලා සිද්ධ වුණාට. මේවා වුණේ කලින් මේ ළඟකින්ද තමයි කොවිඩ් වලින් පස්සේ තමයි මේ ඔක්කොම වෙන්න පටන් ගත්තේ. ඉතින් කාරුණිකව ඉල්ලා සිටිනවා මම හිතනවා මේ දේ කරන මේවට යොමු වෙලා ඉන්න කට්ටිය මේ වීඩියෝ එක බලයි. බැරාරුම්කම තේරුම් ගන්න වාට මේක කරනවා කියලා අහුවෙලා පොලිසියෙන් ඇවිල්ලා අකුරුදුලින් අල්ලන් ගිහලා දැම්මට පස්සේ අතුලට ඔයාලට තේරෙයි මොකද්ද වාගේ ඒ කරපු වැරදි බරපතලකම. ඉතින් ඒ නිසා තවත් මේ වගේ දේවල් නොවෙන්න මම ආදරෙන් වැඩිහිටියුන් ඉල්ලා ඉන්න කැමති. මේ වගේ දෙමව්පියන්ගේ දරුවෝ ඉන්නවනම් ඇඩ්වයිස් කරන්න මේ මිනිස්සුන්ට මෙහි ඇවිල්ලා මේ වගේ රිස්ක් එකක් කරගෙන දේවල් කරන්න එපා. ලංකාවේ ඒ දේවල් කරලා පුරුදු වෙලා මෙහි ඇවිල්ලා ඒක කරනවා. දැන් නැත්තම් මෙහෙට ආවට පස්සේ ඒවට සම්බන්ධ වුණාද කියලා දන්නේ ඒ කට්ටිය විතරයි. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ දේවල් නවත්තන්න එකා වගේ සහයෝගයෙන් එකතු වෙලා ලංකාවේ නම මෙහෙ නැතිම කරලා දාලා අපේ ජාතිය ආයෙ මෙහෙට ඒ වෙන එක නවත්තන්න නැතුව තව ඉස්සරහට අපිට එන ඔපචුනිටි කම්පැනි වල එන ඔපචුනිටි හරි විදිහට අරගෙන අපේ ජීවිත කොට දාගන්නවා වගේම ලංකාවටත් ආර්ථික වශයෙන් ශක්තියක් වෙන්න පුළුවන් තැනක් නිර්මාණය කරන්න පුළුවන් විදිහට වැඩ කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එhmenan ජය වේවා. හම්බෙමු ආපහු පරස්පරයෙන් සන්තෝෂයෙන්.